පැහැදිලි කරන්නේ බුද්ධ ධර්මයට අනුව ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම මගින් අපිට අපේ නිරෝගීභාවය පවත්වා ගන්න කොහොමද කියන එක. ඇත්තටම මේ දිනවල වැඩියෙන්ම පවතින ගැටලුවක් තමයි මානසික ව්‍යාකූලතා. ඉතින් මනස අපිරිසුදු වීම මෙහිදී ප්‍රධාන දෙයක්. ඒ වගේම අපේ විඥාන සිත ඒ ආකාරයෙන්ම අපිරිසුදුභාවයෙන් පවත්වාගෙන යෑම තවත් කාරණාවක්. එතකොට නිවන අපේක්ෂා කරනවා නම් කෙනෙක් ඇත්තටම යෝනිසෝ මනසිකාරය තමයි මූලිකම අංගය පුරුදු පුහුණු කරන්න ඕන බුද්ධ දේශනාවට අනුව. හැබැයි අපි එදිනදා ජීවිතයේදී අපි ජීවිතය ගත කිරීමේදී අපි කරන කියන දේවල්, හිතන පතන දේවල් වල මේ යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙනවද? අපිට යහපත්ද අපි හිතන දේවල්? අපි කතා කරන දේ අපිට යහපත්ද? අපි ක්‍රියාත්මක කරන දේවල් අපිට යහපතක් තියනවද? ඒ වගේම ඒකෙන් අනුන්ට යහපතක් තියනවද? මොකද ගොඩාක් දේවල් තියෙනවා කිසිම කෙනෙක්ට ප්‍රයෝජනයක් නැති. ඕපදූප බලන දේවල් සමාජ මාධ්‍යයේ යම් කෙනෙක්ට අපහාස කරන දේවල් වලට හිත යොමු කිරීම. නැත්නම් විවිධ සමාජයේ තියෙන විවිධ දේවල් ගැන ද්වේෂ සහගත කතා කිරීම. ඉතින් මේ හැම දෙයකින්ම නැවත නැවත තමන් සිදු කරගන්නේ තමන්ගේ විඥානයේ තියෙන අපිරිසුදුභාවය වැඩි කර ගැනීමක්. එතකොට තමන්ට තමන් අවශ්‍ය කරන පාරිශුද්ධභාවයේ ආධ්‍යාත්මික සුවේ තමන්ට ලං කර ගන්න පුළුවන්ද? අර පල් වෙච්ච වතුරයකට තව කුණු ටිකක් එකතු කරගනිද්දී අපිට පුළුවන් ද අපි බලාපොරොත්තු වෙන මානසික සුවේ කායික සුවේ ඇති කරගන්න. මොකද විඥානයේ ක්‍රියාකාරීත්වය නිසාමයි කෙනෙක් රෝගී වෙන්නේ. කායිකව සහ මානසිකව. නමුත් ඒ පුද්ගලයා තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ අසිහියෙන් නම් තමන් සිතෙන් කයෙන් වචනයෙන් කරන කියන දේවල් පුරුද්දට කරන දේවල් නම් අනිච්ඡානුගව සිදුවෙන දේවල් නම් එතන ගැටලුවක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න තමන් කරන කියන දේ තමන්ට වැදගත්ද අනුන්ට වැදගත්ද මේ විදිහට තෝරලා බේරලා ජීවිතය ගත කරන්න. මොකද අනවශ්‍ය ගොඩාක් දේවල් මනසේ රඳවා ගැනීම අනවශ්‍ය දේවල් සමාජ මාධ්‍යයේ නිතර නැරඹීමට යෑම මේ වගේ ගොඩාක් දේවල් වලින් මානසික ව්‍යාකූලතා ඇති වෙනවා. ඒ වගේම ද්වේෂ සහගත දේවල් වලට යොමු වීම නිසා තමන්ගේ ආධ්‍යාත්මික